එදා LTT එක හොල්මන් කරමු අපේ යුද වීරයා. අවියෙන් නිවැරදි සතුරු ඉලක්ක 200කට වඩා ලබාගත් නිර්භීත ස්පෙෂල් ෆෝසස් රණවිරුවා. ඔහු තමයි SF නීරෝ කියන්නේ. අද මම ඔබට කියන්න යන්නේ ශ්‍රී ලංකා යුද ඉතිහාසයේ බොහෝ දෙනෙක් ගෞරවයෙන් සිහි කරන රංජිත් ප්‍රේමසිරි නැත්තම් SF නීරෝ ගැනයි. අන්තිම වෙනකම් බලන්න. මේ කතාව ඇත්තටම හිරිවැටෙන කතාවක්. 1969 වර්ෂයේ උපත ලැබූ රංජිත් ප්‍රේමසිරි කුඩා කාලයේ සිටම නිහඬ විනයගරුක සහ ධෛර්යවන්ත තරුණයෙක් ලෙස හැදී වැඩුණා. රට වෙනුවෙන් සේවය කිරීම තම ජීවිතයේ ලොකුම අරමුණ කරගත් ඔහු 1991 පෙබරවාරි මාස 12 වෙනිදා ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වුණා. ඒ දවස ඔහුගේ ජීවිතයේ ලොකුම හැරවුම් ලක්ෂය බවට පත් වුණා. යුද හමුදා පුහුණුවේදී ඔහුගේ දක්ෂතාවය ඉක්මනින් ඉහළ නිලධාරීන්ගේ අවධානයට ලක් වුණා. විශේෂයෙන්ම ස්නයිපර් වෙඩික්කරුවෙකු ලෙස ඔහු සුවිශේෂී හැකියාවක් පෙන්වුවා. තුර ඉලක්ක නිවැරදිව හඳුනාගෙන සංසුන්ව එක වෙඩි උණ්ඩේ ඉලක්කය සාර්ථකව ලබා ගැනීමට ඔහුගේ විශේෂ හැකියාවක් දැක්වුවා. ස්පෙෂල් ෆෝසස් සෙබළුන් අතර ඔහුට ලැබුණු නම තමයි SF නීරෝ. සටන් බිමේ ඔහුගේ පැමිණීම සතුරාට භීතියක් වුණා. ඒ වගේම යුද මෙහෙයුම් රැසකදී රංජිත් ප්‍රේමසිරි නැත්තම් SF නීරෝ ඉදිරියෙන්ම කටයුතු කළ අතර අඳුරු රාත්‍රී කැලෑ අතර රහසිගත ගමන් සතුරු ප්‍රදේශ තුල මෙහෙයුම් මේ හැම තැනකම ඔහුගේ ධෛර්යය පෙන්වුවා. තම ජීවිතය ගැන නොසිතා සගයන්ගේ ආරක්ෂාව සහ මාතෘභූමියේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු කැප වුණා. රණවිරුගේ සැබෑ ශක්තිය තියෙන්නේ අවි තුල නෙවෙයි, ඔහුගේ හිතේ තියෙන රටට ආදරය තුලයි. 2009 අප්‍රේල් මාස 29 වෙනිදා අලියොම පුදුමාතලම් මෙහෙයුමේදී SF නීරෝ සිය අවසන් උස්ම වාතයට මුසු කරා. ඔහුගේ ජීවිතය එදා නිමාවට පත් වුණා. නමුත් ඔහු කළ කැපවීම ධෛර්යය සහ වීරත්වය ශ්‍රී ලාංකිකයගේ හදවත් තුල අදටත් ජීවමානයි. ඉතින් අපි අද නිදහසේ ජීවත් වෙන්නේ කවුරු හරි තමන්ගේ අද දවස රට වෙනුවෙන් කැප කරපු නිසායි. SF නීරෝ කියන්නේ පුද්ගලයෙකුගේ නමක් විතරක් නෙමෙයි. මාතෘභූමිය වෙනුවෙන් දීපුදු සියලුම විරෝධා රණවිරුවන්ගේ සංකේතයක්. අද අපි ඔවුන්ට අපගේ උත්තමාචාරය පුද කරමු.